කොළඹ මහනගර සභාවේ නගරාධිපති තේරීමේ රහස්‍ය ඡන්දේ ඡන්ද ප්‍රතිඵල මම විසි ප්‍රකාශයට පත් කරනවා. අපේ නිකුත් කළ ඡන්ද පත්‍රිකා 117යි. බලංගු ඡන්ද සංඛ්‍යාව 115යි. ප්‍රතික්ෂේප වුණා ඡන්ද දෙකක්. ඒ අනුව සභිකයන් අපේක්ෂකයන් ලෙස නගරාධිපති ධූරය සඳහා නම් යෝජනා කළ වරායි කැලි බල්තසාර මහත්මිය ඡන්ද 61 මොහමඩ් සාරුක් මොහමඩ් ත්‍රිසා මහත්මයා ඡන්ද 54ක් ලබාගෙන තියෙනවා. ඒ අනුව නගරාධිපති ධූරය සඳහා තේරීමේ රහස්‍ය ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 61ක් ලබාගත් වරායි කැලිය බඩ්සාර් මහත්මිය කරු නගරාධිපති ලෙස කොළඹ මහනගර සභාවට තේරීම පත් ප්‍රකාශ කරනවා. බහුතර එකඟතාවය මත හේමන්ත කුමාර මන්ත්‍රීතුමා නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත් වෙනවා. අද දවසේ පළවෙනි රැස්වීම මෙතනින් අවසන් වෙනවා. හැබැයි අද විශේෂ දවසක් නිසා වචන ඉතාමත්ම කෙටියෙන් ස්වල්පයක් කියන්න කැමතියි. අද දවසේ අපිට ඉතාමත්ම මම හිතන්නේ ඓතිහාසික නගර සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් අපි සමග මේ නගර සභාවේ ඉන්න සියලු දෙනාත් එක්ක මම හිතන්නේ අපිට ඉතාමත්ම ලොකු ගමනක් යන්න තියෙනවා. පාර්ලිමේන්තුව වගේ නෙවෙයි අපේ නගර සභාව තියෙන්නේ. මම හිතන්නේ මෙතන ඉන්න සභිකයන් සියලු දෙනාම දන්නවා. මෙතන අපි එක සභාවක් හැටියට තමයි මේ නගරේ හදන්න උත්සාහ කරන්න ඕනේ. අපි වෙන වෙලා පක්ෂ කියන නෙවෙයි මම හිතන්නේ අපිට ඒ කාර්යභාරය අද දවසේ එකතු වෙලා ඉන්න අපේ 117 දෙනාටම ඒ වගකීම තියෙනවා ඉස්සරහටත් එකතු වෙලා මේ නගරේ ගොඩනගා ගන්න. ඔබ සියලු දෙනාටම ස්තුතියි.